ඉදින් ආනන්දය මේ සසරේ බැලියටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම් කෝර දුකක් යැයි නොවදාළමි. හරි ඉතින් ඔය තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් අපි ගියේ මැල්සිරිපුව පාරෙන් නෙමෙයි වෙන පාරකින් තමයි මන්දාවට ගියේ. හරි ඉතින් අපි උමන්දා ළඟටම ආවා. ඔය දුරින් පේන්නේ උමන්දාව තමයි ඔයාලට. ඊට පස්සේ අපි ඉතින් කොහොම හරි උමන්දාවට ගියා. ඉතින් ඔය උමන්දාව ඉස්සරහින් පේන විදිහ තමයි තියෙන්නේ. ඔය ඉතින් ගියපු ගමන්ම උමන්දාව ඇතුළට තව ගොඩක් දුර යන්න තියෙනවා උඩට. ඉතින් ඉස්සල්ලාම මන්දාවතොට ගියපුවාම පේන්න පිට මැණික් වෙහෙරයි සැතපෙන පිළිමේ. ඉතින් මේ සැතපෙන පිළිමේ තමයි ආසියාවේ තියෙන ලොකුම සැතපෙන පිළිමේ. ඉතින් අපි ඉස්සල්ලාම ගියේ මැණික් වෙහෙරට. ඉතින් දැන් ඔයාලට ඔය පේන්නේ මන්දාවේ තියෙන මැණික් වෙහෙර. ඉතින් මේකට මැණික් වෙහෙර කියන්නේ මේකේ උඩයි යටයි මැණික් තැම්පත් කරලා තියෙන හින්දාලු. ඉතින් අපි ඔහම මැණික් වෙහෙර ඇතුළටත් ගියා. ඉතින් ඒක ඇතුළට ගියපුවාම අපිට බලන්න පුළුවන් තව පොඩි චෛත්‍යකුයි ඒක ඇතුලේ තව කරඬුවකුයි. ඉතින් ඔයාලට මේ වටේ නිකන් ගුරුපාඩ පේන්නේ මැණික් තමයි තියෙන්නේ තැම්පත් කරලා. ওই චෛත්‍ය කරඬුවේ වටේ අල්ලලා තියෙන්නේ මැණික්. ඉතින් ඔය තියෙන ඔය චෛත්‍ය වටේ පේන විදිහ ඉතින් මේක අර හදලා තියෙන නෙළුම් මලක පෙති තියෙන විදිහටලු. ඔය තියෙන්නේ අර සැතපෙන පිළිමේ තමයි. ඉතින් මේ ඉස්සරහින් පේන විදිහ. ඉතින් අපි ඔය පිළිමත් බලලා දැන් ඔය ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මේ උමන්දාවේ ඇවිදීදී තැන් හොයා ගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ මේ බෝඩ් ගහලා තියෙන. ඉතින් ඔයාලට ඒව බලාගෙන ඉස්සරහට ගිහ හැකි. ඉතින් ඔයාලට මේ උමන්දාවේ නතර වෙනවා නම් මේක වෙනම මේ කොටේජස් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගානක් යාලට දීලා මේ වගේ නවතින්න. ඉතින් එතනත් හරිම ලස්සනට ඒවා හදලා තියෙනවා. ඉතින් දැන් අපි ආයේ උමන්දාවේ තියෙන තව ලස්සන තැනකට. ඉතින් ඔයාලට පේන ඇති වටේ ලස්සන හදලා තියෙනවා. ඊට පස්සේ අපි ආව බුදු පිළිම ගොඩක් තියෙන තැනකට. ඉතින් මේකේ ගහලා තියෙන විදිහට නම් මේක එක එක මිනිස්සු මේ පන්සල පූජා කරපුවා තමයි. ඉතින් අපි ඔහම ඇතුළටම ගියා. ඉතින් මේකේ අපි යද්දි නම් ටිකක් අවශ්‍යලා තිබ්බ එක තමයි ඔය ටිකක් අඳුර වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් දේවරුක වගේ ඉන්න. ඊට කොට කිසි අවුලක් නැහැ. ඉතින් අපි ගියේ හරක් ගාලකට. ඉතින් මන්දාවේ කිරි නිෂ්පාදනය කරනවා. ඉතින් ඒක තමයි උතන තියෙන්නේ.
ඉතින් දැන් අපි ආවේ මන්දාදී උඩම තැනට. ඒ කියන්නේ අහස්සරට තමයි දැන් අපි ආවේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් උඩ කොහොම තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේන්නේ මන්දාවේ තියෙන උසම තැන. ඒ කියන්නේ මේ අහස්සරට තමයි ඔයාලට දැන් පේන්නේ. ඉතින් ඔන්න බලන්න තියෙන තැන් ටික බැලුවා. ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ අපිට. ඉතින් ඔය ඔයාලට පේන්න අර ඉස්සරහ තිබ්බ සැතපෙන පිළිමෙන් පිටිපස්සේ පෙනුම තමයි තියෙන්නේ. ඉතින් අතර ගිහින් එන්නම්. subscribe කරලා නැත්නම් subscribe කරන්න. වෙන vlog එකකින් ආය හම්බෙමු.